සාදරයෙන් පිළිගන්නා නැවතත් ශක්ති ප්‍රොඩක්ෂන් YouTube channel එකට ඔයාලා හැමෝම මිත්‍රෝරුනි. ස්වභාව ධර්මය කියන්නේ ඇත්තටම මොකක්ද? යහපතද නැත්නම් අයහපතද නැත්නම් මේ දෙකමද? මිත්‍රෝරුනි, ඔයාගේ අයහපත තුලත් යහපත් ගති ලක්ෂණ තියෙනවා කියලා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? නැහැ. මොකද හැම සත්වයක්ම අවිද්‍යාවෙන් වැහිලා තමයි ජීවිතේ ගත කරන්නේ. අන්න ඒ නිසා අයහපත් දේ තුල අයහපතම සිදු කරනවා මිසක් අයහපතෙන් යහපතක් වන විදිහට වැඩ කරන්න මේ මිනිස්සු, මේ සත්වයෝ කිසිම විදිහකට වෑයමක් දරන්නේ නැහැ. ස්වභාව ධර්මය කියන්නේ අසංකතයක්. මේ ස්වභාව ධර්මයේ කිසිම දෙයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. යහපත වගේම අයහපතත් ස්වභාව ධර්මයම වෙනවා. මේ විශ්වයේ තියෙන සියලුම දේ ස්වභාව ධර්මයම වෙනවා. ඔයාට කවුරු හරි රිදෙන්න පාරක් ගහපුවාම ඔයාට තරහ යනව නේද? ඒ වගේම මේ මටනේ ගැහුවේ කියලා තණ්හාවක්, ඊර්ෂ්‍යාවක් ඔයාට ඇති වෙනව නේද? ඒ වගේම ඊටමත් දැඩි වෛරයකුත් හට ගන්නව නේද? ඉතින් ඔයා කොහොම හරි උත්සාහ කරන්නේ ඔයාව සනස ගන්න විතරයි. අන්න ඒ නිසා ඔයා එයාට ගහන්නත් පුළුවන්. ඉතින් මිත්‍රෝරුනි, මේකෙන් නිවන් මාර්ගයේ ගති ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැද්ද? පෙන්눔 කරනවා නේද? ඔව්. ඔයා බලන්නේ මොකක් හරිම දෙයක් කරලා ඒකෙන් බේරෙන්න තමයි. ඉතින් මේ ගති ලක්ෂණේ පවතින්නේ අයහපත තුල නෙමේද? මේ ගති ලක්ෂණේ පවතින්නේ අයහපත තුලයි මිත්‍රෝරුනි. නමුත් ඒ අපි කවදාවත්ම යහපතට යොදවගත්තද? නැහැ නේද? මේක ඊටමත් අවධානයෙන් අහන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මොකද සර්පයාගේ වලිගයෙන් අපි අල්ලගත්තොත් අපිට සර්පයා දෂ්ට කරන්න පුළුවන්. සර්පයාගේ දලින් අපි අල්ලගත්තොත් ඒ දල අපිට කඩලා දාන්න පුළුවන්. එහෙම නේද? ඉතින් මිත්‍රෝරුනි, මේ වීඩියෝ එකෙන් මම ඔයාට පැහැදිලිව මේ කියලා තියෙන්නේ අයහපත තුල තියෙන මේ නිවන් මාර්ගයේ ගති ලක්ෂණ. ඒ කියන්නේ ඔයාට නිදහස් වෙන්න ඕන කියන ඒ ස්වභාවය යහපත් දෙයට යොදාගෙන යහපත වශයෙන් මනාව සිහියෙන් පාවිච්චි කරන්නා ප්‍රඥාවන්තයෙක් වෙනවා කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම අදහස් කරන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි අයහපතත් යහපතත් දෙකම ස්වභාව ධර්මයම වෙන්නේ. ඉතින් ගොඩක් මිනිස්සු මේ ස්වභාව ධර්මය කියන එක දන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් පිහිට ඉල්ලනවා වගේම ස්තුති කරනවා ස්වභාව ධර්මයට. ඉතින් මිත්‍රෝරුනි, ඒක ලොකුම ලොකු අවිද්‍යාවක් විතරයි. ස්වභාව ධර්මය කියන්නේ මේ අවිද්‍යා ලෝකයම තමයි. ඔයා යම් දෙයක් වපුරනවද ඒ දේ අනිවාර්යෙන්ම ඔයා නෙලා ගන්නවමයි. ඉතින් මිත්‍රෝරුනි, මේ වීඩියෝ එක මනාව සිහියෙන් ප්‍රඥාවෙන් බලන්න කියලා ඔයාගෙන් ඉල්ලන ගමන් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් සියලුම දෙනාට සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.